අලුත් අවුරුද්දක ඇරඹුම හැමෝටම වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ජීවිතය කියන්නේ හරිම සුන්දර දෙයක්. ඒ සුන්දරත්වය විඳින්න ඕනේ මේ මල් පිපෙනවා වගේ හරිම නිහඬව. ඉතින් මේ උදා වුණු අලුත් අවුරුද්දේ ඉඳන් මගේ ජීවිතේ ලස්සන මතකයන් ඔයාලත් එක්ක බෙදා ගන්න මම හිතුවා. අපේ අවට තියෙන මේ නිහඬ බව, මේ නැවුම් බව විඳින්න ලැබෙන එක ඇත්තටම ලොකු වාසනාවක්. ගෘහණියකගේ දවස පටන් ගන්න ඉතින් මේ වගේ පුංචි වැඩ ගොඩක් එක්ක තමයි. ලස්සනට වගේම පිළිවෙලට තියෙන ගෙදරක තමයි සැබෑ සතුට පිට තියෙන්නේ කියලා මම නම් හිතන්නේ. මේ නිල් පාට අහස පුරාම පාවෙලා යන්නේ එකම එක වලාකුළක් විතරයි. ඒ වලාකුළ දිහා බලන් ඉන්නකොට හිතට දැනෙන්නේ පුදුම සැනසීමක්. මේ මගේ සුදු පුතා. දවස සාර්ථක කරගන්න මම හැමදාම බුදු සමතුන්ගේ ආශිර්වාදය පදනවා. ඒ පහන් එළිය හිතට දෙන සැනසීම වචන වලින් කියන්න බැරි තරම්. ඔන්න ඉතින් කලපෙලේට මම උයලා බුදු පූජාවක් තියලා පුංචි බබෙක් හම්බෙන්න ඉන්න මගේ ලොකු අයියගේ වයසට කෑම එකකුත් දුන්නා. ඉතින් මගේ මේ අලුත් ගමනේ ආරම්භයට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකට කැමති නම් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. තවත් ලස්සන දවසකින් හමු වෙමු. හැමෝම පරිස්සමින් ඉන්න.